හරි. මේ ප්ලේලිස්ට් එකේදීම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 6 ශ්‍රේණි වලට දාලා ජ්‍යාමිතිය කොටස. අ, මේකෙදී මම බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ ඉන්න පන්තිය අදාළ කරගන්න තුව 7ද 8ද 9ද 10ද කියලා අදාළ කරගන්න නැතුව 6 ඉඳන් 11 වෙනකන් තියෙන ජ්‍යාමිතියට අදාළ පාඩම් ටික මේ ප්ලේලිස්ට් එක හරහා ඔබ 6 11 මොන ශ්‍රේණියක හිටියත් ගොඩ දාගන්න පුළුවන් මට්ටමකට ගන්න තමයි බලාපොරොත්තු. එතකොට දැන් මේ මුලදීම 6 වෙනි ශ්‍රේණියේ පාඩම් අංක 7 12 කෝණ සහ තරරූප වලට අදාළව යම්කිසි දැනුමක් ජ්‍යාමිතිය කොටසට අදාළව දෙනවා. ඒතර ඒ කොටස තමයි මේකෙදි සාකච්ඡා කරන්නේ. එතකොට මේ ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ 7 8 9 10 11 ශ්‍රේණිය වල ජ්‍යාමිතිය කොටස් සාකච්ඡා කරලා ඒ අනුව ඊට පස්සේ සුදුසු පරිදි විභාග ප්‍රශ්න ඒ වගේම මොඩල් පේපර් වල තියෙන ජ්‍යාමිතියට අදාළ කොටස් සාකච්ඡා කරන්න. එතකොට එන ගැටලුත් යොමු කරන්න. ඒ අනුව සහ විෂය නිර්දේශය හෝ මොන හරි අප්ඩේට් එකක් කරන් තිබ්බොත් ඒ මේ ලිස්ට් එකේදීම ඒව එඩිට් කරලා දාගන්න පුළුවන්. එතකොට මම මේකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු දැන් කෝණ පාඩම. හරි. එතකොට මේ පාඩම අධ්‍යයනය කරාම 6 වසරේ ළමයි හරි ඔයාලට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ කෝණයක් කියන්නේ මොකක්ද? කෝණය හඳුනා ගන්න. එතකොට ඍජු කෝණයක් හඳුනා ගැනීම සහ ඍජු කෝණය සුරින් සුළු කෝණය, මහා කෝණය, සරල කෝණය සහ පරාවර්ත කෝණය කියන කෝණ හඳුනා ගන්න. එතකොට කෝණ හඳුනාගද්දී විශේෂයෙන් මේ මූලික කාරණාව මෙතෙන්දී නම් මේ සරල රේඛා ඛණ්ඩයක් තියෙන්නේ. AB කියන්නේ ඒ අභිලක්ෂ යකන සරල රේඛා ඛණ්ඩයක්. AB සරල රේඛා ඛණ්ඩය. එතකොට මේ ඒ වගේ සරල රේඛා ඛණ්ඩ දෙයක්ම තමයි හැබැයි මේකෙදී ශීර්ෂයක් සහ බාහු දෙකක් ලෙස හඳුන්වනවා. මොකද්ද මේ සරල රේඛා ඛණ්ඩ දෙකක් හමුවීමෙන් කෝණයක් හැදෙනවා. එතකොට ඒ සරල රේඛා ඛණ්ඩ දෙකටම තමයි අපි මේ බාහු කියලා කියන්නේ. ඒතර බාහු දෙකක් ශීර්ෂයක් මායිම් කරගෙන හැදෙන කෝණය තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ කෝණයේ ශීර්ෂය. එතකොට මම හිතනවා මේක සරල කාරණාවක් වෙනවා කියලා. එතකොට කෝණයක් සමන්විත වෙන්න නම් ඔබ බාහු දෙකක් සහ ශීර්ෂයක් තියෙන අන්දනක් හඳුනා ගන්න වෙනවා. එතකොට මේ කෝණය රතු පාටින් ලකුණු වල තියෙන කෝණය. ඊට අමතරව දැන් මේ කෝණ කීපයක් මෙතන හඳුනා ගන්න තියෙනවා. එතකොට මේ එක එක විශාලත්වවල කෝණ. ඒතකොට මේ කෝණේ විශාලත්වයට වඩා මේ කෝණේ විශාලත්වය වැඩි. ඊටත් වඩා මේ තුන්වෙනි කෝණේ විශාලත්වය වැඩි. මොකද ඒවායේ එකිනෙක කෙරෙහි බාහුව තියෙන ආනතිය වැඩි. දැන් එතනින් තමයි ගන්නේ. දැන් මේ පැත්තෙන් තෝරලා ගත්තම මේක ඇත්තටම පරාවර්ත කෝණය. හරි. අපි බලමු දැන් කෝණ හඳුනා ගැනීමක් තියෙනවා. එතකොට මේ සරල ක්‍රියාකාරකමක් තියෙනවා. මම හිතනවා ඒක මෙහෙමද කියවලා බලන්න. එතකොට එතනින් අඳුර ගන්න පුළුවන්. මෙතන වීඩියෝ එක පෝස්ට් කරලා මේ ක්‍රියාකාරකම කියවලා බලන්න. තාම සරල ක්‍රියාකාරකමක් තියෙනවා. එතකොට මේ කෝණ ගත්තම සම්පූර්ණ රවුමක් හැඩයට මේ රවුමක් හැඩයට රූපයක් කපාගෙන ඒක කොටස් 4කට වෙන් කරවතින් අර කේන්ද්‍රයේ ඉඳන් තියෙන එක කොටසක් 4න් පංගුවක් තමයි අපි ඍජු කෝණයක් විතර අඳුරන්නේ. අපිට මෙතන කියන්න බෑ හරියට මාංශක 90 කියන්නේ ඍජු කෝණයක් තියෙන්නේ කියලා. හරි. කෙසේ වෙතත් මේ තමයි එවැනි අවස්ථා කිහිපයක් යන කෝණවල විශාලත්වය තෝරගන්න. ඒතර මේ මෙතන කියලා තියෙනවා කෝණ විශාලත්ව වැඩි වෙන පිළිවෙලට තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ කෝණ ඒ කියන්නේ මේ ශීර්ෂ එක බැගින් තියෙන මේ හැම ශීර්ෂ දෙක ශීර්ෂය සහ මේ බාහු දෙක අතර තියෙන ආනතිය. නැත්නම් බාහු දෙක අතර තියෙන පරතරය මේ ආනතිය තමයි මේ කෝණයේ විදියට ගන්න. කෝණේ ශානතිය වැඩි වෙන්න කෝණේ විශාලත්වය වැඩි. එතකොට මේ දිගින් දිගටම මේ ආනතිය නැත්නම් මේ විශාලත්වය වැඩි වීගෙන ගිහින් තියෙනවා. හරි. ඊට පස්සේ අභ්‍යාසයක් දීලා තියෙනවා කෝණයක් අඳුරගන්න. ඒතර කෝණයක් කියන්නේ මොකද්ද? ශීර්ෂයක් සහ බාහු දෙකකින් සමන්විත වෙනවා නම් අන්න ඒවට අපි කියනවා ශීර්ෂ කෝණ කියලා. හරි. එතකොට දැන් මේ A රූපය කෝණයක්. හැබැයි B රූපය කෝණයක් නෙවෙයි. මොකද අපි අන්න ඒ විදිහට තමයි මේ මුළු කොටස් පහටම උත්තර දෙන්න තියෙන්නේ. එතකොට
පහත එක් අවස්ථාවේදී දක්වා ඇති කෝණයේ විශාල කෝණය. හරි. මේ අවස්ථාවේදී ආනතිය තමයි බලන්නේ. දැන් බලන්න මේ එහා බී රූප දෙක ගත්තම මේ කෝණේ විශාලත්වය වැඩි වෙන්නේ කොයි එකද? මේ බී අවස්ථාවට වඩා මේ ඒ අවස්ථාවේ මේ බාහු දෙක අතර තියෙන ආනතිය වැඩි. ඒ කියන්නේ විශාලත්වය වැඩි වෙන්නේ ඒවල. එතකොට අන්න ඒ විදිහට බැලුව බැලමට අපිට මේ වගේ විශාලත්වය හඳුන ගන්න පුළුවන්. තව උදාහරණයක් කිව්වොත් දැන් මෙන්න මේ අවස්ථාවේ තියෙන මේ පරතරයට වඩා මේ පැත්තෙන් බැලුවම මේ පරතරය බොහොමත්ම වැඩි. මේ පැත්තෙන් නෙවෙයි. මේ විදිහට තමයි කෝණය මේ අවස්ථාවේ බලලා තියෙන්නේ. එතකොට ඒ කෝණය සහ මෙන්න මේ කෝණ දෙක ගත්තම මේ A වලට වඩා B වල කෝණ විශාලත්වය වැඩි. ඒ නිසා මෙතනදී විශාලත්වයෙන් වැඩි වෙන්නේ B. මම හිතනවා මෙයා හරි සරලයි. ඊට පස්සේ අර මං කිව්ව විදිහට අර වෘත්තාකාර හැඩේ පාවිච්චි කරලා ඇත්තටම මෙතෙන්දි කරන්නේ මේ වෘතයක් කරන් කොටස් හතරකට හදාගන්න එක. මම හිතනවා ඒක හරි සරල වෙයි කියලා. ඊට පස්සේ මෙන්න මේ හතරෙන් එකක්. ඒ කියන්නේ මේ වෘතයේ කොටස් හතරකට නවලා ඊට පස්සේ ගන්න එක කොටසක කියන්නේ මෙන්න මේ ධාරයක් හිතන්න බාහුවක් කියලා. මේ ධාරයත් බාහුවක්. එතකොට මේ කේන්ද්‍රයේ ශීර්ෂයක් ලෙස හිතන්න. එතකොට අන්නේ බාහු දෙක හා මේ ශීර්ෂය මෙන්න මේ කෝණය තමයි ඔය අංශක 90ක් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඍජු කෝණයක් වෙන්නේ. ඍජු කෝණයට පස්සේ ඉස්සරහා ඒ කියන්නේ ඉදිරි ශ්‍රේණි වල තියෙද්දි මේ කෝණයේ අගයන් සමග සාකච්ඡාවක් තියෙනවා. 6 ශ්‍රේණියට අදාළව කෝණයේ අගය සාකච්ඡා කිරීමක් නැහැ. එතකොට මෙතන කෝණය ගන්නෙ අන්න එහෙම. ඒ කියන්නේ වෘතයෙන් 4න් පංගුව මේකෙදී ඔයාලා ඍජු කෝණයක් විදියට හඳුන්වා ගන්නවා. ඒ කියන්නේ ඒ තමයි කියලා තියෙන්නේ. විශාලත්වය එක්ක සමාන කෝණ 4ක් නිර්මාණය වෙනවලු. මෙන්න මේ එකක් මේ 4න් එකක් ඍජු කෝණයක් කියනවා. ඒතර මේකේ ඍජු කෝණ 4කින් තමයි මෙන්න මේ සම්පූර්ණ වෘතයේ තියෙන ඍජු කෝණ 4ක් තමයි කෝණ විශාලත්වය එකතු ගත්තොත් තියෙන්නේ. හරි. එතකොට මේ අවස්ථාව හරි සරල අවස්ථාව. ඊට පස්සේ මෙතෙන්දිත් අංශක 90 ඔයාලා දකින්න පුළුවන් තැන් හඳුනගන්න. පොත පිට කවර එක ධාරය, බුරුමේස ලෑල්ලේ මුල්ලක්, ගල් ලෑල්ලේ මුල්ලක් මේ විදිහට හරියටම ඍජු කෝණ හැඩය හඳුනගන්න. එතකොට සහ මෙතෙන් නිකන් අර තිරස් ගැනම හිතුවට එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන කෝණයේ විශාලත්වය අංශක 90 කියන එකයි ඔයාලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ හරි මෙන්න මේ විදිහට මේ ඕනෑම හැඩයක් තියෙන එකක් අරගෙන කොටස් හතරකට ගත්තා. මෙතෙන්ද ඇත්තටම අංශක 90 තමයි හැදෙන්නේ. එවැනි හැදුවට පස්සේ එන එක මුල්ලකට අපි කියනවා ඍජු මුල්ලක් කියලා. තෙන්දිත් ඒ විදිහට සාකච්ඡා කරගන්න තියෙන්නේ. එතකොට අර උඩින් අර කරපු ප්‍රැක්ටිකල් එක කියන්නේ මේ මෙන්න මේ විදිහට මේ අංශක 90 හදාගත්තු එක්කෙනා ගෙනල්ලා මේ මුළු වල තියලා හරියටම බඳින්න නැත්තම් කෙනෙක්ට හිතෙනවා හරි මෙතන අංශක 90ක් වගේ මට පේනවා. ඒ නිසා මේක 90 වෙන්නේ නැති. නෙවෙයි. අර තමන් උඩින් හදාගන්න එකේ ත්‍රිකෝණය ගෙනල්ලා ඒ ශීර්ෂය මෙතෙන්ට තියලා බලන්න ඕන මේ බාහුව දෙක මතම පිහිටනවද ඒ ධාර. අන්න මේ විදිහට තමයි එතනින් මේ ටික හඳුනාගන්න තියෙන්නේ. එතකොට මේ අභ්‍යාසයේදීත් කරන්න තියෙන්නේ ඍජු කෝණ හඳුනා ගන්න. මේ විදිහට ඍජු කෝණ හඳුනා ගැනීම තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේවා ඍජු කෝණ. මේවා ඍජු කෝණ. මේවා ඊට වඩා විශාලත්වය අඩුයි. මේකේ ඍජු කෝණයට වඩා විශාලත්වය පැහැදිලිව වැඩි. එතකොට අන්න ඒ වගේ හඳුනා ගැනීම කරන්න තියෙනවා. ඊට පස්සේ ඍජු කෝණ ඇසුරෙන් තවත් කෝණ වර්ග අඳුනා ගන්න. මොකද මෙතන සමස්තයේ කෝණ වර්ග 5ක් තියෙනවා. එතකොට මේ කෝණ වර්ග 5ම පදනම් කරගන්නේ ඒක වෙන් කරන්න මේ ඍජු කෝණය තමයි. ඒ කියන්නේ ඍජු කෝණයක විශාලත්වය අර 4න් පංගුවේ කියපු විශාලත්වයට වඩා විශාලත්වයෙන් අඩු කෝණයක් නම් අපි දකින්නේ. ඒ කියන්නේ ඍජු කෝණයකට වඩා විශාලත්වය අඩු එකක් නම් අපි දකින්නේ. අන්නේ කෝණ සුළු කෝණ කියලා හඳුනා ගන්න. ඒතකොට සරල කෝණයක් කියලා කියන්නේ අර ඍජු කෝණයේ විශාලත්වය වගේ දෙගුණයක්. ඍජු කෝණවල විශාලත්වය වගේ දෙගුණයක්. ඒ කියන්නේ අර කලින්ම කරපු ක්‍රියාකාරකමේ තිබුණු සරල කෝණය.
කියන්නේ ඍජු කෝණය වගේ කොටස් දෙකක්. ඒකෙදි තිබුණේ හතරෙන් එකක් නේ අඳුරගත්තේ ඍජු කෝණාශ්‍රය කියලා. අන්න ඒ වගේ හතරෙන් එකේ කොටස් දෙකක්. එහෙම නැත්නම් හරි අඩක් ගත්තොත් අන්නේ සම්පූර්ණ දැන් හරි අඩට සමාන වෙන ප්‍රමාණයක තියෙන කෝණය තමයි ඔය සරල කෝණය කියලා මේ දෙවෙනි රූපේ තියෙන්නේ. මේ දෙවෙනි රූපේ තියෙන්නේ ඒක. ඊට අමතරව මහා කෝණ සහ පරාවර්තක කෝණ. මහා කෝණ කියලා කියන්නේ එක ඍජු කෝණයක විශාලත්වයට වඩා වැඩි. ඒ කියන්නේ සම්පූර්ණ අර වෘතයෙන් හදපු කොටස් හතරෙන් පංගුවකට වඩා වැඩි. නමුත් මේ දෙවෙනි එකේ කතා කරපු සරල කෝණයකට වඩා අඩුයි. අන්න එහෙම අවස්ථාවකදී අපි කියනවා එකට මහා කෝණයක් කියලා. ඒතකොට පරාවර්තක කෝණ කියලා කියන්නේ ඍජු කෝණ දෙකක විශාලත්වය. එහෙම නැත්නම් දෙවෙනි එකේ අපි කතා කරපු සරල කෝණයකට වඩා විශාලත්වය වැඩි. අන්න එහෙම සහ ඊට පස්සේ අපි කියනවා මේ සම්පූර්ණ කෝණය කියන්නේ අංශක වලින් ඉදිරිපත්ව දිගල ගන්න අංශක 360. එහෙම නැත්නම් ඍජු කෝණ හතරක විශාලත්වයට වඩා අඩු අවස්ථා තමයි මේ පරාවර්තක කෝණ කියලා අඳුරගන්නේ. 6ට අදාළ නැතුනොත් මම මෙහෙම විශාලත්වයක් කිව්වොත් ඍජු කෝණයට අංශක 90යි. ත්‍රාංශක 90ට වඩා අඩු කෝණ සුළු කෝණ අංශක 92ක්. එහෙම නැත්නම් ඍජු කෝණ දෙකක්. ඒ කියන්නේ සරල කෝණයක්. සරල කෝණයක් කියන්නේ අංශක 90 ඒවා දෙකක්. එතකොට සරල කෝණයේ විශාලත්වය ඇත්තටම අංශක 180යි. මහා කෝණයක් කියන්නේ සරල කෝණයේ විශාලත්වයට වඩා අඩු සහ ඍජු කෝණයේ විශාලත්වයට වැඩි. ඒ කියන්නේ ඍජු කෝණය සහ සරල කෝණය කියන අතරමැදි විශාලත්වයන් තියෙනවා. ඒ කියන්නේ අංශක 90ට වැඩි අංශක 180ට වඩා අඩු. ඊළඟට ඍජු කෝණ දෙකක්. එහෙම නැත්නම් සරල කෝණයකට වඩා වැඩි ඍජු කෝණ හතරක්. නැත්නම් අංශක 90 ඒවා හතරකට වඩා අඩු. ඒ කියන්නේ අංශක 180වත් අංශක 360ත් අතරේ කෝණ පරාවර්ත කෝණ ලෙස හඳුනා ගන්න. ඔන්නෝම තමයි කෝණ ටික අඳුර ගන්න තියෙන්නේ. එතකොට ඊට පස්සේදී කරන්න තියෙන්නේ අවසාන අභ්‍යාසය. මේ අභ්‍යාසයේදී මෙන්න මේ වේලාවත් එක්ක තියෙන එක හඳුනාගෙන මේ කියන්නේ මේ ඔරලෝසු කටු බාහුව විදිහට හඳුනාගෙන මෙන්න මේ ඔරලෝසු කටු හමුනා තියෙන ස්ථානයේ ශීර්ෂය විදිහට හඳුනාගෙන එතකොට ඔයාට මේ අංශක ගාන නිරූපණය කරන්න පුළුවන්. ඒතර මෙතන තියෙන ඍජු කෝණයක්. මෙතන තියෙන්නේ සරල කෝණයක්. මෙතන තියෙන්නේ ඍජු කෝණයට වඩා විශාලත්වය අඩුයි. කියන්නේ මේ සුළු කෝණයක්. අන්නේ විදිහට මේ කෝණ ටික වර්ග කරන්න. ඒතර මේ අවස්ථාවවලදීත් එහෙමයි. හරි මේ අවස්ථාවවලදීත් මොන කෝණයක් දීලා අඳුන ගන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු මේ කෝණය සුළු කෝණයක්. අංක 4 කියන්නේ සුළු කෝණයක්. ඒ විදිහට අඳුර ගන්න තියෙන්නේ. මේ විදිහට මේ එක් කෝණවල විශාලත්ව අඳුනගෙන ඒවා මොන වර්ගයට අයත්ද කියලා බලන්න. හරි. ඔය විදිහට තමයි මේ පාඩමේ සමස්තය සාකච්ඡා වෙන්නේ. එතකොට මුලින්ම සරල රේඛා ඛණ්ඩ දෙකක් හමු වෙලා ඒ හමන ස්ථානයේ ශීර්ෂය ඒකෙදී අපි කෝණයක් හඳුනාගත්තා. ඒතර ඍජු කෝණය හඳුනාගත්තා. ඍජු කෝණය වගේ කොහොමද අනිත් කෝණ විශාලත්වය කියලා හඳුනාගෙන අපි කෝණ වර්ග 4ක් ඊට දාලව තෝරගත්තා. ඒ විදිහට හදාගත්ත කෝණ තමයි සුළු කෝණ, සරල කෝණ, පරාවර්තක කෝණ කියන්නේ. ඒතර සුළු කෝණ, සරල කෝණ, පරාවර්තක කෝණ කියන කට්ටිය ඍජු කෝණය ඇසුරින්ම හඳුනා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඉදිරි ශ්‍රේණිවලදී මේ වගේ කියන්නේ අංශකවල විශාලත්වය. දැන් කෝණයක් මනින්න විශාලත්වයට මයින් එකකයක් අංශක වලින් මයින්. අන්න ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. මේ ටික තමයි මේ පාඩමේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඇත්තටම මේ ඊළඟට අපි තල රූප පාඩම 6 ශ්‍රේණියේ වුණ ඊළඟ ජ්‍යාමිතිය පාඩම සාකච්ඡා කරනවා. 6 7 8 ශ්‍රේණිවලදී ජ්‍යාමිතියට අදාළ කොටස් සරල කාරණා වේවි. 9 10 කොට අදාළව යම් තරමක් විශේෂ කොටස් තිබුණොත් ඒවා අපි සාකච්ඡා කරගෙන යමු. කොහොම හරි අවසානයේ සාමාන්‍ය පෙළ විභාගයට වගේම ජ්‍යාමිතිය කොටසටත් කැමැති පිරිසක් හදාගන්න එක තමයි අරමුණ. හරි.